මොහොතක් හිතන්න. අපි හැමෝම මොකක් හෝ කටයුත්තක් නිසා කාර්ය බහුල වෙලා තියෙනවා. සමහර විට ඔබගේ ව්‍යාපාර කටයුතු නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔබගේ ආයතනයේ වැඩ කටයුතු නිසා, කෘෂිකාර්මික කටයුතු නිසා, එහෙමත් නැත්නම් ගෘහණියක් වශයෙන් ගෙදර දොරේ වැඩ කටයුතු නිසා වෙන්නත් පුළුවන්. උදේ ඉඳලා රෑ වෙනකම් හැමදාමත් එක දිගට එකම දේ කරමින් ඒ කටයුතු නිසාම ඔබ කාර්ය බහුල වෙලා හෙම්බත් වෙලා ඉන්නවා. ඇත්තටම බැලුවොත් මේ හැම කටයුත්තක් පිටිපසම යම් මුදලක් හොයා ගැනීමට දරන උත්සාහයක්. ඒ වගේම ඒ තුල විවේකය, සතුට, මානසික සුවපත් භව යන මානසික අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඔබ දරන මේ උත්සාහයක් බව ඔබ මොහොතක් කල්පනා කළා. බලන්න, ඔබ ඔය මානසික සුවපත් භව ඇති කරගන්න මොන තරම්නම් දේවල් කරනවද කියලා. සමහර විට ඔබ විනෝද ගමන් යනවා වෙන්න පුළුවන්. විවිධ සාධයන් එකතු වෙලා පවත්වනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යායාම කරනවා වෙන්න පුළුවන්, යෝග ව්‍යායාම කරනවා වෙන්න පුළුවන්, වන්දනා ගමන් යනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරමින් ඔබ හොයන්නේ ඔය මානසික නිදහස නේද? ඔබට යම් දෙයක් මගහැරිලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. අපි බලමුද කය වෙහෙසලා හොයන මානසික සුවය වෙනුවට අපිට පුළුවන් ද කය ටිකක් නතර කරලා ඔබ ඔය බලාපොරොත්තු වෙන මානසික සුවපත් භව ඇති කරගන්න පුළුවන්ද කියලා. අන්න ඒකට අපට පුළුවන් ඔබට මඟ පෙන්වීමක් වන්න. දහස් ගණන් පිරිස අප ආයතනයට ඇවිල්ලා සම්බුද්ධ පණිවිඩය ලබාගෙන මානසික සුවපත් භව ඇති කරගන්න කටයුතු කරලා තියෙනවා. කෝම්පල ශ්‍රී අභයාරාම පුරාණ ටෙම්පිට විහාරස්ථානයේ එහෙම නැත්නම් ඔබ හඳුනන ආකාරයට අරිය චිත්ත විවේක සෙනසුනේ ඔබ වෙනුවෙන්ම සමත විදර්ශනා භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. අනුරාධපුර අරිය ජීව ගුරු ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනාවන් මත කුසලයේ අරිය ධම්ම ආචාර්ය ස්වාමින් වහන්සේ විසින් මුල සිට සරලවම ධර්ම දේශනාවන් තුලින් සිත තැම්පත් කරගන්න අවශ්‍ය වෙන ඒ මඟ පෙන්වීම ලබා දෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව කිසිදු අපහසුතාවයකින් තොරව සමහර විට ආසන භාවිතා කරලා එහෙම නැත්නම් නැතුව තැම්පත් මනසේ සෝය අත්විඳින්න ඉඩ ලබා දෙනවා. ඒ වගේම ඔබේ උනන්දුව, කැපවීම, අවශ්‍යතාවයේ මත බුද්ධ දර්ශනයේ හරය අත්දකින්න, ඒ කියන්නේ විදර්ශනා වඩන්නත් අවස්ථාව තියෙනවා. එහෙනම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඊළඟට පවත්වන තෙදින නේවාසික භාවනා වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය වෙන භෞතික පහසුකම් අපේ ආයතනයෙන් ලබා දෙනවා. ඒ ආයතනයෙන් ලබා දෙන මේ භෞතික පහසුකම් මොනවද කියලා අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. එතෙක් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.